ගන්න හම්බුන්නේ ඉන දවසේ වීඩියෝ මේ බදුල්ලට යනකම් කොරස් ටිකක් දවල් වල තියෙනවා 9 නාච්ච නම මේ අඩ ස්ටේෂන් එකේ මෙතන විශේෂයක් කියන්නේ ඔයාලා සිරිපාද යනවා නම් කොළඹින් ආවත් බදුල්ලෙන් ආවත් හැඩන් ස්ටේෂන් එකෙන් බහලා ට්‍රේන් එකේ යනවා නම් හැඩන් ස්ටේෂන් එකෙන් බහලා ඇවිල්ලා ඉන්නේ දියතලාවට. හරිද? ඔයාලා දකින්න ඉන්න වීඩියෝ එකේ මේ thumbnail එක දකින්න ඇති. අපි ආවේ දැන් අපි යන දවස් හතේ මොකද මේ නයිට් මේල් ආපු ඉඳන් අපිට ගන්න හම්බුන්නේ ඉන දවසේ වීඩියෝ මේ බදුල්ලට යනකම් කොරස් ටිකක් දවල් වල තියෙනවා 9 නාච්ච නම මේ දැන් ඒ ඉන්න තීරණය කරා යන දවසේ දියතලාව ඉඳන් අපි ගමනාන්ත වෙන්නේ මීරිගම ස්ටේෂන් එක. ඉතින් මේ වෙනකන් අත්දැකීම් ටික ගන්න. හරිද? එතකොට ඒකම සෙට් වෙන අත්දැකීම් ටික එනම් මෙහෙම එකතු කරගමු. මෙතන view එක සුපිරි. දැන් අපි දවස් 4ක් විතර මෙහෙට ඇවිල්ලා. මෙතන view එක මරු දියතලාව බදුල්ලා නම් මනම් ඒ ටිකක් පෙන්නන්න. මේකෙන් පස්සේ හරි මේකට කලින් හරි ටික වැටේ වීඩියෝ එකට. එහෙනම් මෙතන view එක බලාගෙන අපි ට්‍රේන් එකෙන් මීරිගමට යන්. කොළඹ බදුල්ල ට්‍රේන් එකක් මේක. අපි එද්දියා නයිට් මේල් ආවෙත් ඒක තමයි. පැය 11ක් විතර ගියා නයිට් මේල් නම් මේ බදුල්ලට යන්න. මේක කොහොම ඉදි කරන්න ගිහිල්ලම් බලමු. මාරම ලස්සනයි දවල්ට. දැන් වෙලාවුනේ 10යි. 10යි විතර ට්‍රේන් එකේ තියෙනවා. මාරම ලස්සනයි මේ view එක.
මේ අඹේවල ඉන්නේ. දැන් ඉස්සෙල්ලා අපි බදුල්ල පැත්තේ ඉඳන් එනවා නම් අඹේවල ස්ටේෂන් එකට කලින් හම්බෙනවා පට්ටිපොළ. හරිද? මේ පට්ටිපොළ කියන්නේ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය. හරිද? එතකොට දැන් කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් මුලින්ම හම්බෙන්නේ අඹේවල කියන්නේ. පට්ටිපොළට කලින් හම්බෙන ස්ටේෂන් එක තමයි අඹේවල. දැන් ඉන්නේ අඹේවල. එතකොට කොළඹ පැත්තේ ඉඳන් යනවා නම් මේකෙන් පස්සේ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානය හම්බෙන්නේ. මේ පට්ටිපොළ දැනට අපි අර පැත්තේ ඉඳන් ආවේ. එතකොට බදුල්ල පැත්තේ ඉඳන්. එතකොට ඊකෙන් පස්සේ තමයි අපිට සෙට් උනේ අඹේවල. පට්ටිපොළෙන් පස්සේ මම පට්ටිපොළ ස්ටේෂන් එකේ ෆොටෝ එතකොට ඒකේ දාන්න ෆොටෝ ඒකුයි විස්තර ටික. ඒ වගේම තමයි කියන්නේ මේක ගත්තොත් උස මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1891ක් වගේ උසයි උසකින් තමයි තියෙන්නේ. ඒක ස්ටේෂන් එකේ ගහලා තියෙනවා. මේ එතකොට එහෙම තමයි ඒ විස්තරේ තියෙන්නේ. එහෙනම් මේ දැන් වෙලාව දවල් උන්නකෝ 1:12 මාර 12:40 විතර. මාර වීදුමක් තියෙන්නේ. හරිද? මාර වීදුමක් සීටලයි ග්ලාසුත් දාගෙන ඉන්නේ මේ ට්‍රේන් එකේ. දැන් මේ අඹේවල දැන් විනාඩි 10ක් විතර නවත්තන් ඉන්නවා. අපි ඉස්සරින් බලමු මේ view එක පෙන්වන්න සුපිරි කියන්නේ මේ වීදුම දවල් නිකන් මේ උණගත් එක්ක වීදුම යනවා මාර විදියට මේ දවල් 12 මාර වුණාට මාර වීදුමක් තියෙන්නේ පල්ලෙහා. පල්ලෙහාට මේ ස්ටේෂන් එකක් තියෙනවා තමයි අඹේවල. මේ ඉස්සරහ බලාගෙන view එක එහෙනම් ඔතෙන් අපි ඉස්සරහට යන්න. ඔන්න ඔයාලා දැන් දකින්නේ තවත් සුපිරිම ප්ලේස් එකක්. ඉදල්ගස් ඉන්න මේ ස්ටේෂන් එකේ තියෙන විශේෂත්වය තමයි මේක තමයි ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය කියලා කියන්නේ. හරිද? සුපිරිම මාරම් view එකක් තියෙන ප්ලේස් එකක්. මෙතන බහින්න නම් අපිට ටයිම් එකක් නැහැ. මේ මොකද අපි ගමන තව පටන් ගත්ත විතරයි වගේනේ. මේ හරිද? කොහොමත් පැය 8ක විතර ගමනක් අපි අනුමාන කරන් ඉන්නේ. මීරිගම ඔයංගුලින් තමයි අපිට බහින්න වෙන්නේ. දැන් යන්න හදන්න ඔයාලට මෙතන ප්ලේස් එක පේනවනේ view එක. මේක තමයි ලංකාවේ ලස්සනම රේල්වේ ස්ටේෂන් එක ඉදල්ගස් ඉන්න. හරිද? මම ඔයාලට පෙන්නන්නම් view එක තව බලා ගන්න තව පාරක්. ඊළඟට අපිට සෙට් වෙන්නේ ඔහිය ස්ටේෂන් එක. ඔන්න ගයිස් අපි එහෙනම් ඉදල්ගස් ඉන්නත් පහු කරනවා. දෙපැත්තම මාරම් view දෙකක් තියෙන දෙපැත්තෙම මට්ටම ලස්සනයි. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවේ එහා පැත්ත. දැන් මේ ස්ටේෂන් එකේ තිබ්බ පැත්ත.
මනසට පොළවෙන් නගින්නේම එකතු මාරයයි උඹ ලෝකෙට කවුරුනත් උඹව මතක සුමානයයි අපි යකට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරය නම් තිබ්බ යට දෙවාරයයි ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුවලම එල්ලි චීන පටස් දාලා වගේ පුටාර් එකේ යටි හයේ හතර කල්ලි අපේ කොටස් වෙලඳ පොලේ සටස් ගාම කොට වැටෙන්නේ නෑ සල්ලි අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙන කොට යටත් වෙයිද මල්ලි Kita marala, වැස්සෙත් කට ගැස් මට වට කරලා ලස්සන හද ගැස් මට මුල පුරලා දොස්තරයයි පිස්සත් මග හැරලා තිස්නය දුන්නට වත් කරන් ඇත මතු පිට නෑ බං රත්තරන් ඔය ප්‍රශ්නය දවසක උඹලගේ වෙනකම් උත්තර ෆ්‍රී හිට් ළමයි අපි දැන් ඉන්නේ පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ස්ටේෂන් එකේ පිහිටීම තියෙන ත්‍රිකෝණාකාරව. ඉතින් මේ පිහිටීමත් එක්ක මෙතනින් පුළුවන් දුම්රිය එන්ජින් එකක් දුම්රිය මේසයක් නැතුවම හරව ගන්න. ඒ වගේම තමයි මෙතන මුහුදු මට්ටමේ ඉඳන් උස මේ පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ උස ගහලක් තියෙනවා එතන මීටර 476ක මුහුදු මට්ටමේ ඉඳන් උසකින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය හේතුත් එක්කම මේ පේරාදෙණිය හන්දිය කියන ස්ටේෂන් එකත් ස්පෙෂල් වෙනවා අපිට. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට හම්බුණා කඳුනගින චරිත දෙකක් ග්‍රේට් වෙස්ටර්න් ගිහින් එන ගම. ඉතින් අපි යාලත් එක්කත් පොඩි කයියක් දාගෙන ඉස්සරහට ගියා. වෙස්ටර්න් උනත් මම හිතන්නේ ඒ කියන්නේ කාලේට පුසුද්දෝ ඒ කියන්නේ ඔය ආවට පස්සේ ඒගොල්ලෝ තමයි ඔය නම දාලා තියෙන ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. ඒගොල්ලෝ හයික් එකට දාලා දෙන හැමදේම දාලා දෙන. මොකද මේ කැලේ තනිකරේ ඔක්කොම කැලේ ඔන්න ළමයි දැන් අපි ඉන්නේ පොල්ගාවල ස්ටේෂන් එකේ. ඉතින් මෙතනින් පස්සේ පොඩි සීන් එකක් වෙනවා ට්‍රේන් එකට. මෙතනින් පස්සේ නවත්තන්නේ ට්‍රේන් එක මීරිගම වේයන්ගොඩ ගම්පහ අන්තිමට කොළඹ කොටුව ස්ටේෂන් එකේ. ස්ටේෂන් සෙට් එකේ විතරයි නවත්තන්නේ. දැන් ඉන්නේ පොල්ගහවෙල්නේ. ඒ සෙට් එකේ තමයි නවත්තන්නේ. ඉතින් එහෙනම් පොඩි ස්ටේෂන් සෙට් එක මග යනවා. එතකොට මේ වගේ නවත්තන්නේ නැහැ දැන්. එහෙනම් අපි ස්ටේෂන් සෙට් එකම අපේ ගමනාන්ත වෙන්නේ මීරිගම ස්ටේෂන් එක. ඊගාවට අපිට මීරිගම ස්ටේෂන් එකේ නවත්තපුවාම බෑ ගන්න පුළුවන්. ප්‍රතිමල පුලෝන යදරු පඩින වන්නල වනමා විරිසින පිංචමා විරුල ප්‍රපංචමා එන්නෙන්නි වන්න චින්නලන්ට එන්නල වශමා අරෙනාගාලේ තගිදිනා නානීරේ තරිදිනා මුලකවා පරකවා වාමා එන්තෝවති මාදිනා ඉරිතේනා අංගනා මදිනිමීටු මధుරమైన మనవిని వినుమా సామజవర గమనానిం చూసియాగగలనా మనసు మీద వయసుకున్న అదుపు చెప్పద ළමයි ඔන්න එහෙනම් අපි අපේ ගමනාන්තයට ආවා. පැය 9ක ගමනක් අපි හිතුවත් වගේම පැය 9ක ගමනකින් පස්සේ තමයි අපිට ගමනාන්තයට එන්න පුළුවන් වුණේ. මීරිගම ස්ටේෂන් එක දැන් ඔයාලට මේ වටේ පේන්න තියෙන්නේ. දැන් වෙලාව 8යි. එතකොට මේ ගමන ගැන කියනවා නම් ඔයාලා දැන් දැක්ක මේ වීඩියෝ එක ඇතුළිනුත් කොහොමද කියලා විශේෂ දේවල් පෙන්වුවා, විශේෂ දේවල් කිව්වා, මම දන්න දේවල්. එතකොට මේක ඔයාලා අනිවාර්යෙන් යන්න ඕන ගමනක්. నా కళ్ళు ఆ చుకులనలా తొక్కుకు వెళ్ళకు దయలేదా అసలు నీ కళ్ళకి కవలి కాస్తాయే కటుకల నా కలలు నువ్వు నులుముతుంటే ఎర్రగ కంది చిందే నేసగలు నీ కళ్ళని పట్టుకు వదలనన్నవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తొక్కుకు వెళ్ళకు దయలేదా అసలు నీ కళ్ళకి కవలి కాస్తాయే కటుకల నా కలలు నువ్వు నులుముతుంటే ఎర్రగ కంది చిందే నేసెగలు నా ఊపిరి గాలికి ఉయ్యాలలుగుతూ ఉంటే ముంగురులు నిట్టుచబట్టే విలవిలలు
මතක් කරන්න ඒ ටික බොහෝ දුරට මේ වීඩියෝ මේ ක්ලිප් එකෙන් පස්සේ යන්නේ වීඩියෝ එන්න කරාට පස්සේ වෙනම දාන්න පුළුවන් බලමු ඒ මොනත් එහෙම වැඩේ නැත්තම් මුලින් හරි කොහරි වැඩේ වීඩියෝ එකට මේ වීඩියෝ ඇතුලේ ඒ ටිකක් තියෙනවා මේ కళ్ళు ఆ చుకులనల్లా తొక్కుకుగయలేదా అసలు මේ දීතලා මම කිව්වනේ මේ ඒකයි එහෙම ඒක දාමු එහෙනම් මේ කතාව අපි මෙතනින් එන්ඩ් කරමු